සියලු දෙනාටම අයිබෝන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. මෙන්න මේ වීඩියෝ ගැන අපේ වෙබ්සයිට් එක තමයි YouTube studio හොයාගන්න පුළුවන් වෙබ්සයිට් එකක්. ඉතින් ඔයාලට පළවෙනි description එකේ සහ පළවෙනි comment section එකේ link එක දාලා තියෙනවා. link එක click කරගත්තට පස්සේ මෙන්න මේ bot එකක් එකට මෙතන start එක දුන්නට පස්සේ මෙන්න මේ පළවෙනි tab එක click කරගන්න. click කරගත්තට පස්සේ official website එකට අරන් එයි. ඉතින් ඔයාලට කිසිම registration form එකක් fill කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට click කරපුවම auto registration වෙලත් ඉවරයි. මෙතන මම මේ කියන tab එක click කරගත්තා. බලා ගන්න පුළුවන් මං ගාව දැන් 3.88ක් තියෙනවා. ඉතින් මේක ඔයගොල්ලෝ ගානක් හොයා ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම පොඩි ගානක් හරි දා ගන්න ඕනේ. ඉතින් ඔයාලා දානවා නම් මම ඉස්සරහදී ඔයගොල්ලන්ට කොහොමද මේක ගාන හොයා ගන්න ඕනේ කියන එක කියන්න. ඊට කලින් කොහොමද දා ගන්න ඕනේ කියන එක කියන්න. ඉතින් අනන මෙන්න මේ නිල් පාට ටැබ් එකක් තියෙන එක ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් ලෙවල්ස් කීපයක්ම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කැමති ආර ඔයගොල්ලෝ දා ගන්න පුළුවන්. මම නම් TRC20 එක කරනවා. ඉතින් UST ටික ඉතින් මෙතන අපිට බලා ගන්න පුළුවන් මිනිමම් දාන්න පුළුවන් 3.88ක් මෙතන 7ක් කියලා දාලා තිබ්බට දානවන මේගොල්ලෝගේ ඇඩ්‍රස් එක දීලා තියෙන එකට දාන්න තියෙන්නේ කොපි කරගන්න ඇඩ්‍රස් එක වලට කරගෙන මෙතන මම පේස්ට් කරගන්නවා ඊට පස්සේ TRC20 එක මෙතන දෙමු ඊට පස්සේ දාන්න ඕන ගානට කරලා send එක ක්ලික් කරගන්න තියෙන ඕගොල්ලෝ දන්නවා ඇති එක ක්ලික් කරලා successfully send වුණාට පස්සේ වෙබ්සයිට් එකට බැක් කරලා completed කියන tab එක ක්ලික් කරගන්න විනාඩි 3ක් වගේ කාලයක් ඇතුළත ඔයගොල්ලෝගේ ගාන එඩ් වෙයි ඉතින් හරි මම මෙතනින් බෙක් වෙනවා බෙක් වුණාට පස්සේ පල්ලාදී බලා ගන්න පුළුවන් මෙන්න මේ kingdom වගේ icon එකක් තියෙන ඒක ක්ලික් කරගන්න ක්ලික් කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් levels කීපයක්ම මේගොල්ලෝ මේ දාලා තියෙන details එක මම පොඩක් වැඩි විස්තර කරන්න level 1 එක අපිට බලා ගන්න පුළුවන් මේක ඉතින් මේකට ඔයගොල්ලන්ට 3.88ක් වගේ දෙන්න දවස් ගානේ 1.55 ගානේ ගන්න පුළුවන් ඉතින් මම නම් currently level 1 එකේ තමයි ඉන්නේ එවන එක අපිට බලා ගන්න පුළුවන් level 2 එක. ඉතින් මේකට ඕගොල්ලන්ට 8.88ක් වගේ දෙන්න 3.55 ගන්න දවස් ගානේ ගන්න පුළුවන්. ඉතින් හරි මම මෙතන scroll down කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් 11 වෙනකන් තියෙනවා මේගොල්ලන්ගේ level. ඉතින් මම නම් ඔයාලට suggest කරන්නේ level 1 and 2 එක විතරයි. හරි මේකට ඔයගොල්ලෝ ගානක් දාලා අප්ඩේට් කරාට පස්සේ කොහොමද දවස් ගාන plan කරගන්න ඕනේ කියන එක කියන්න. task කියන tab එකක් තියෙන එක click කරගන්න. process එක අපිට task එකක් දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට loading වෙයි. ඉතින් loading වෙලා ඉවරචම බලා ගන්න පුළුවන් completed කියලා ආවා. successfully complete කරගත්තා දවස් task එක. මෙන්න මේ විදිහට countdown එකක් තියෙනවා. ඒක ඉවරචම තමයි ඊළඟ දවසක complete කරලා plan කරගන්න තියෙන්නේ. හරි මම මෙතනින් back වෙන්නම්. බලා ගන්න පුළුවන් 1.55ක් මෙන්න මේ විදිහට එඩ් වෙලා තියෙනවා මම වීඩියෝ අන්තිමේදී අනිවාර්යයෙන්ම අරන් පෙන්නන්න. ඊට කලින් මෙන්න මේ team කියන tab එක ක්ලික් කරගමු. බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ඔයගොල්ලෝගේ link එකක් තියෙයි link එක copy කරලා ඔයගොල්ලෝගේ යාළුවන්ට share කරන්න. ඔයගොල්ලෝගේ යාළුවෝ join වෙනවා නම් මේගොල්ලෝ level 3 වගේ benefit එකක් දෙනවා. ඉතින් හරි මම මෙතනින් back වෙන්න. ඉතින් back වුණාට පස්සේ බලා ගන්න පුළුවන් headset එකේ icon එක තියෙන එතනින් click කරගමු. ඊට පස්සේ official group කියන tab එක click කරාට පස්සේ මේගොල්ලෝගේ Telegram channel එකක් තියෙනවා. ඒකට පුළුවන් නම් join වෙන්න website එකේ සඳහා වැඩි විස්තර details ඔයගොල්ලන්ට ඒක අරන් දැනගන්න පුළුවන්. ඉතින් හරි මම මෙතනින් බෙක් වෙන්න. ඉතින් බෙක් වුණාට පස්සේ මම වීඩියෝ අන්තිමේදී ඔයාලට ගන්න අරන් පෙන්නන්නම් කියව අනිවාර්යයෙන්ම. ඔයගොල්ලෝ ගන්නවනම් මෙන්න මේ ටැබ් එකක් තියෙන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ අපිට password set කරගන්න තියෙන මෙන්න මේ විදිහට අපිට login password එකක් මෙන්න මේ විදිහට set කරගන්න security password එක. ඉතින් strong password එකක් set කරලා confirm එක දෙන්න. ඊට පස්සේ methods කීපයක්ම ඔයගොල්ලන්ට ගන්න පුළුවන් මම නම් BP20 එකම තියා ගන්නවා ඔයගොල්ලන්ගේ කැමති එක. ඊට පස්සේ මෙන්න මේ විදිහට මෙතන අපි 1.55 කියලා මෙතන enter කරගමු අපි. ඊට පස්සේ contact එකට මෙන්න මේ විදිහට Telegram user name එක නැත්නම් ඔයගොල්ලන්ගේ WhatsApp number එක හරි දෙන්න. දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට address එකට මෙන්න මේ විදිහට BP20 මගේ address එක මෙතන enter කරගන්නවා. ඒකත් enter කරාට පස්සේ දෙන්න security password එක මෙන්න මේ විදිහට enter කරගමු අපි. හරි ඒකත් enter කරගත්තට පස්සේ confirm එක දෙන්න තියෙන්නේ. බලා ගන්න පුළුවන් successful කියලා ආවා. බෙක් වුණාට පස්සේ බලා ගන්න පුළුවන් 1.55ක් අයින් වෙලා තියෙනවා. මම ගිහිල්ලා බලන්න ආවද කියලා. හරි ඔයාලට කරාවට පස්සේ බලා ගන්න පුළුවන් 1.55ක් එවිල්ලා තියෙනවා date එක time එක බලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම අවදානමක් තියෙනවා. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. මෙන්න මේ වීඩියෝ එක බලවට ස්තුතියි.